මොනවද ඔය තරම් ලියන්නේ? මොනව ගැනද ඔය තරම් ලියන්නේ? ඔහොම ලියන්න කොහොමද පටන් ගත්තේ? මේ ඔයාලා මගෙන් අහන ප්‍රශ්න කිහිපයක්. ඒ මොකද කිව්වොත් මගේ ගොඩාක් vlogs වල මම එක්කෝ ලියනවා නැත්නම් ඔයාට ලියන්න ආරාධනා කරනවා. එහෙමත් නැත්නම් ලියන එකේ benefits වාසි ගැන කතා කරනවා. ඉතින් මට අද හිතුණා කොහොමද අලුතෙන් ලියන්න පටන් ගන්න කෙනෙක්ට ලියන්නේ මොනවද? ලියන්නේ කොහොමද කියලා දෙන්න. මේක මගේ ජීවිත කතාවේ ලියන පරිච්ඡේදයයි. ඉතින් පරිච්ඡේද කිහිපයක්ම තියෙනවා. පළවෙනි පරිච්ඡේදයට තමයි ඔයාලව ආදරෙන් එකතු කරගන්නේ. ඉතින් මේ පරිච්ඡේදයෙන් මේ chapter එකෙන් අපි ඉගෙන ගමු මොනවද ලියන්නේ? ඔයා ලියන්න අලුත් කෙනෙක් නම් කොහොමද ලියන්න පටන් ගන්නෙ කියලා. මේ ලියන එක සාර්ථක කරගන්න තව එක දෙයක් ඔයාට සලකා බලන්නට වෙනවා. ඒ තමයි ඔයා කොයි වෙලාවෙද මේ ලියන එක ආරම්භ කරන්නේ. එහෙම නැත්නම් ඔයා දවසේ කොයි වරුවේද මේ ජර්නලින් පටන් ගන්න කියන එක හරිම වැදගත්. මම නම් රෙකමන්ඩ් කරන්නේ එක්කෝ උදේ වරුවක්, නිස්කලංක උදේ වරුවක් හරි නිස්කලංක රාත්‍රියක් හරි. මොකද එතකොට අර ഘോഷාකාරී සද්දවලින් මිදලා අපිට අපේ අදහස් නිදහසේ ගලාගෙන යන්න අවකාශය සැලසෙනවා. ඉතින් ඒ නිසා අමතක කරන්න එපා. ඔයාට ගැළපෙන වෙලාවක් ජර්නලින් වලට තෝරගන්න. ඒ වෙලාවේ හැමදාම ඩිසිප්ලින් එකක් විදිහට, පුරුද්දක් විදිහට, හැබිට් එකක් විදිහට ලියාගෙන යන්න පටන් ගමු. ඒ වගේම තවත් දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා කොතන ඉඳලාද මේ ලියන එක කරන්නේ කියලා. ඉතින් ඒ සඳහා ඔයාට comfortable, ඔයාට ගැළපෙන සුදුසු තැනක් තෝරගන්න එකත් ඔයා කළ යුතු වෙනවා. මොකද නිදහසේ සැනසිලිදායක විදිහට වාඩි වෙලා ලියන්න පුළුවන් නම් මේකේ ඵලදායීතාවය වැඩි. ලියන එක තුළින් ඔයාට ලැබෙන වාසි ප්‍රයෝජන ඇයි ඔයා ලියන්න ඕනි කියන එක මම මගේ එක vlog එකකින් කතා කරා. මේ vlog එකේ මම කතා කරන්නේ ඔයා කොහොමද ලියන්න පටන් ගන්නේ කියන එක ගැන ඔයාට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. එතකොට ඔයා ලියන්න ගොඩාක් හුරු කෙනෙක් නෙවෙයි නම් ඔයාට ඔයා ගැන ලියලා එච්චර පුරුද්දක් නැත්නම් අපි මේක හෙමින් පටන් ගත යුතු වෙනවා. ඔයාට මේකට පොතක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයා ඔය බලන ෆෝන් එකේ මේක නෝට් ඩවුන් කරගන්නට. නැත්නම් නෝට්ස් වල කොහොම හරි විදිහකට ඔයාගේ ලැප්ටොප් එකේ හරි ඔයාට පුළුවන් මේවා ලියලා තියාගන්න. ලියනවා කියන එකෙන් මම අදහස් කරන්නේ අතින් පෑනක් අල්ලලා ලියනවා කියන එකම නෙවෙයි. මොකද දැන් තාක්ෂණයේ දියුණු නිසා ඔයාට කැමති නම් ටයිප් කරන්නට පුළුවන්. සහ මේ එන අලුත් ජෙනරේෂන් එක ටිකක් ලියන්න පැකිලෙනවා කියලා මට හිතෙනවා. හැබැයි මම ඔයාට ආදරෙන් ඉල්ලා සිටිනවා පෑනකුයි කොලේකුයි අරගෙන ලියලා බලන්නකෝ. ඒකත් වෙනමම විදිහේ අත්දැකීමක්. නැත්තම් එක්ස්පීරියන්ස් එකක් කියලා කියන්න පුළුවන්. පුළුවන්. කොහොම හරි ඔයාට ලියන්න ඕනි මැටීරියල්ස් ටික රෙඩි කරගන්න එක තමයි පළවෙනි දේ. එක්කෝ නෝට්බුක් එකක්, ඔයාට කැමති ලස්සන නෝට්බුක් එකක් මේකට පාවිච්චි කරන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඩොකියුමන්ට් එකක්. එහෙම නැත්නම් ෆෝන් එකේ තියෙන නෝට්ස් වගේ දෙයක් පාවිච්චි කරන්න. ඒ පාවිච්චි කරලා මොනවද ලියන්නේ කියන එක තමයි අපි ඊළඟ පියවර විදිහට ගත යුත්තේ. ඊළඟට අපි කතා කරමු දැන් අපිට පොතක් තියෙනවා, දැන් අපිට ලියන්න කලමනා තියෙනවා, එහෙම නැත්නම් අපි නෝට්ස් ඕපන් කරගෙන ඉන්නවා, මොනවද ලියන්නේ කියලා. මට නම් පෑනක් අතට ගත්ත ගමන් ලියාගෙන යන දේවල් සාගරයක් වගේ තියෙනවා. ඇයි මම ලියන්න හුරු වෙච්ච කෙනෙක් නිසා. හැබැයි අපි හිතමු ඔයා ලියන්න පුරුදු නැති කෙනෙක් කියලා. ඔන්න මෙන්න මේ ටික try කරලා බලන්නකෝ. ඔයාට පුළුවන් මෙන්න මෙහෙම පටන් ගන්න. එදා දවස කොහොමද ඔයා ගත කරන්න හිතාගෙන ඉන්නේ කියන එක ඔයාට ලියන්න පුළුවන්. ඔයා උදේ වරුවක ලියනවා නම්, ඔය රාත්‍රී කාලේ ලියනවා නම් ඔයාට පුළුවන් එදා දවස කොහොමද ගත වුනේ කියලා ලියන්න. ඔය ලියන අතරේ ඔයාට කියන්න, ඔයාට පුළුවන් නම් ඔයාට තේරුම් ගන්න මොනවද ඔයාට හිතුනේ මේ සිද්ධිය වෙනකොට ඔයාට සතුටක් දැනුණාද, දුකක් දැනුණාද, නැත්නම් ඔයාට තරහක් ආවද, අද දවසේ ඔයාගේ ඉමෝෂන්ස් කොහොමද එහෙට මෙහෙට උනේ කියන එක ඔයාට ලියාගෙන යන්නට පුළුවන්. අපි හිතමුකෝ ඔයාගේ දවස ගැන ලියනකොට ඔයාට ටිකක් බෝරින් කියලා. එහෙමනම් ඔයාට පුළුවන් ඔයාට ගොඩාක් සතුටු හිතිච්ච දවසක් ගැන එදාට ලියන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයා ලොකු ජයග්‍රහණයක් ගත්ත දවසක් ගැන ලියන්න. එහෙම නැත්නම්
ඔයාට පුළුවන් ඔයා ගොඩක් ආදරය කරන කෙනෙක් ගැන, ඔයාට ආදරේ දැනුණු අවස්ථාවක් ගැන ලියාගෙන යන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාට ටිකක් දුක හිතුණු දවසක් ගැන ලියාගෙන යන්න. එහෙම නැත්නම් ඔයාට ලැබුණු යම් පරාජයක්, ඔයාට ඒ වෙලාවේ දැනුණ දේවල්, ඔයා මොනවා කළත් හොඳයිද කියලා ඔයාට හිතුණා නම් ඒ දේවල් ඔයාට ලියාගෙන යන්නට පුළුවන්. ඊට අමතරව ඔයාට පුළුවන් ඔයාගේ ලස්සන තැනක්, ඔයා විසිට් කරපු තැනක්, එතකොට ඔයා ඔෆිස් එකේ ගත කරපු දවසක්, ඔයා යාළුවොත් එක්ක හිටපු දවසක්, මේ ඕනිම දෙයක් ගැන ලියන්න පටන් ගන්න. ඉතින් පුංචි මතක් කිරීමක් කරනවා. කෙනෙක් ජර්නල් එකක් ලියනවා නම් හරි, කෙනෙක්ට ජර්නල් එකක් තියෙනවා නම් හරි, පුරුද්දක් විදිහට ඒ ජර්නල් එක බලන්න. එයා ලියලා තියෙන්නේ මොනවද කියලා බලන්න උත්සාහ කරන්නට එපා. මොකද ජර්නල් එකක් කියලා කියන්නේ හරිම ප්‍රයිවට් දෙයක්. කෙනෙක්ට හරි ප්‍රයිවට් දෙයක්. අපි හැමෝටම තියෙනවා අපිටම ආවේනික වෙච්ච පෞද්ගලික තොරතුරු, පෞද්ගලික දේවල්. ඉතින් ඒ නිසා කිසිම අවසරයකින් තොරව තව කෙනෙක්ගේ ජර්නල් එක බලන්න එපා. දඟකාර නංගිලා මල්ලිලාට අක්කලාගේ පොත් බලන අයට තමයි මේ පණිවිඩය මම කිව්වේ. එහෙම නෙවෙයි පුංචි විහිළුවක් කරේ කොහොම වුණත්. අපි පුරුදු වෙමු තව කෙනෙක්ගේ ජර්නල් එකක් නොබලා ඉන්න තැනට, එයාගේ අවසරය නැතුව ඒ ගැන නොබලා ඉන්න තැනට යන්න ගන්න. ඉතින් මුලදී ඔයාට ලියන්න අමාරුයි නම් ඔය ටොපික්ස් ටිකක්, මම කියපු ටොපික්ස් ටිකක් ලිස්ට් ඩවුන් කරලා ඉන් එකක් ගානේ දවසට එක බැගින් ලියාගෙන යන්න පටන් ගමු. ඒ වගේම මට හිතුණා ඔයාලට ලියන්න අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට, එහෙම නැත්නම් ලියන්න අදහස් එකපාරට හිතා ගන්න බැරි කෙනෙක්ට උදව්වක් වශයෙන් තියෙන ලස්සන පොතක් අඳුනලා දෙන්න. මේ තමයි රොමානා බන්නහැකගේ 5 minutes in the morning, ජීවිතය වෙනස් කරන දවසේ විනාඩි 5 කියන පොත. මේ පොතෙන් ඔයාට ලියන්න වගේම ජීවිතය ගැන, ඔයා ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා කියන එක නිසැකයි. ඉතින් ලිවීම තුළින් ජීවිතය වෙනස් කරගන්නට මේ පොත බලන්න අමතක කරන්න එපා. එහෙනම් අදට සමුගන්නවා. ඔයාගේ ආදරණීය ලියන්නේ Tales by Say. Toodles!